අයිබෝන් ස්ටඩි කරන්න හොඳම වෙලාව උදේද එහෙම නැතිනම් රෑද ස්ටඩි කරන්න කෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නය හැමෝමහන ලොකු ප්‍රශ්නය ගොඩ දෙනෙක් කියනවා උදේ පාඩන් කරන එක සුපිරී කියලා තවකට්ටියක් කියනවා රෑ පාඩන් කරන එක සුපිරී ඇත්තටම පාඩන් කරන්න හොඳම වෙලාව දේද එහෙමනතිනම් රෑද ස්ටඩී කරනවා කියලා කියන්නේ පැයගානක් එක තැනකට වෙලා ඉඳගෙන ඔයාගේ කාලය කාලාදාන වැඩකට නෙමේ පැයගානක් ඔයා එකදිකට ස්ටඩී කරනවා නං ඒක අන්තිමට ප්‍රයෝජනයක් ඔයාට තියෙන්නවා අපි ස්ටඩී කරන්න ඕනේ අපේ බ්‍රේන් එක හොඳටම වැඩ කරන වෙලාවට බ්‍රේන් එක හොඳටම වැඩ කරනවා කියන්නේ ඔයා ස්ටඩී කරන කන්සෙප් එකට හොඳට ෆෝකස් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ දේවල් ඔයාට හොඳට මතක තියෙන්න ඕන දවස හැමවෙලේම අපේ බ්‍රේන් එක එනර්ජිය එක සුපිරියටම නෑ අපි අපේ බ්‍රේන් එක හොඳටම වැඩ කරන වෙලාව අඳුරගන්න ඕන මේ නිසා තමයි සමහරු කියන්නේ උදේ වැඩ කරන එක මාරයි උදේ වැඩ කරන එක මේසිං ඒ කියන්නේ උදේ වැඩ කරපුවා මුදර ෆෝකස් කරන්න පුළුවන් හොඳට මතක හිටිනවා දවසම ප්‍රබෝධමත් වගේ දේවල් ගොඩ දෙනෙක් කිය අපි හැවූත් සිය දෙනෙක්ගෙන් පාඩන් කරන්න හොඳම වෙලාව උදේ දරෑද කියලා ගොඩ දෙනෙක් කියන්නේ උදේ කියලා 100ට 10ක් විතර කියනවා රෑ කියලා ඔදනින් 100ට 100ට 2ක් විතර කියනවා දවසේ ඕන වෙලාව පාඩන් කරන්න ස්ටඩී කරන්න හොඳයි මේක ඇත්තම කතාවමකත් මේක ඇත්තම කතාව තමයි පාඩන් කරන්න ස්ටඩී කරන්න හොඳම වෙලාව තීරණය කරන්න ඕනේ පාඩන් කරන කෙනා ඒක උදේවෙන්නත් පුළුවන් එක රෑවෙන්නත් පුළුවන් එක දවල් දවසේ වෙලාවක් වෙන්නත් පුළුවන් මේක ඔයාගේ සර්කෑඩියම් රිදම් එකට හරියටම ගැලපේ මේකට කියනවා අපි ඔයාගේ ඔළුවේ තියෙන නැචුරල් රිදම් එක අඳුරගන්නවා කිය සමහරුන්ට මේක උදේවරුවේ වෙන්න පුළුවන් සමහරුන්ට මේක රෑ වෙන්න පුළුවන් ගොඩ දෙනෙක්කින්නේ ඔය ඉන්ස් දෙකි එක්ක උදේ එහෙමන තින රෑ කීප දෙනෙක්කින්නවා දවල් දවසේ පරිමේනේජයකින් වැඩ කරන්න පුළුවන් අය උදේට පාඩන් කරත් රෑට ස්ටඩී කරත් මේ හැම එකේම බෙනිෆිටස් තිය අපි පළවෙනියටම කතා කරමු මේ හැමෝම කතා කරන්න උදේ පාඩන් කරන එක ගොඩක් ඉෆෙක්ටව ගොඩක් ප්‍රොඩක්ටව් කියන්නේ ඇයි කිය උදේම ස්ටඩී කරන කෙනෙකුට තියෙන ප්‍රධාන බෙනිෆිටස් තුනක් මේ පළවෙනි එක තමයි උදේම පාඩන් කරනවා කියන්නේ ඔයා හොඳ නින්දකට පස්සේ තමයි ස්ටඩී කරන්න රෙඩිවෙන් එකයන් ඔයාගේ මොලේ ප්‍රේන් එක ෆ්‍රෙෂ් එනිසා ගොඩක් වෙලාවට උදේ පාඩන් කරන කෙනෙකුට මේ නින්දෙන් පස්සේ ලැබෙන ෆ්‍රෙෂ් ගතිය එයා පාඩන් කරන දේවල් ඔළුවට දාගන්න මතක තියාගන්න හේතු වෙනවා මේ තමා උදේ පාඩන් කරන කෙනෙකුට ලැබෙන පළවෙනි බෙනිෆිට් එක අංක 2 තමයි ඔයාට නැචුරල් ලයිට් එකත් එක්ක වැඩ කරන්න අවස්ථාව හම්බ වෙනවා මෙතෙන්දී අපි උදේ පාඩම් කරනවා කියලා උදේ ස්ටඩි කරනවා කියලා කතා කරන්නේ පාන්දර 2ට 3ට නැගිටගෙන පාඩම් කරන එකක් ගැන නෙමෙයි උදේ 5ට විතර නැගිටලා 9 10 වෙනකන් වගේ ස්ටඩි කරන කෙනෙකුට නැචුරල් ඩේ ලයිට් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙනවා මේ chance එක රෑ පාඩම් කරන කෙනෙකුට හම්බෙන්නේ නැහැ අංක 3 මේක වෙනම කේස් එක උදේ පාඩම් කරන කෙනෙකුට උදේ පාන්දර ලැබෙන එනර්ජි එකයි උදේ පාන්දර එයාට හම්බෙන වයිබ් එකයි එක්ක එයාට දවසම වුණත් වැඩ කරගන්න පුළුවන්. ඒකට අපි කියනවා උදේම නැගිටින කෙනෙක් ප්‍රබෝධම. එයාට ස්ටඩි කරන්න තියෙන මොරල් එක වැඩි. එක්සැම්පල් එකක් විදිහට අපි ගත්තොත් උදේ පාන්දර ෆිසික්ස් ප්‍රශ්නයකට හරියට උත්තර ලියා ගන්නවා කියන්නේ එයාට මාර මොරල් එකක් එනවා ඒ දවසේ වැඩ කරන්න. මේක උදේවරු ස්ටඩී කරන කෙනෙකුට ලැබෙන මේ මොරාල් එක එනර්ජි එයාට පුළුවන් එයාගේ මුළු දවස පුරාම කරන ස්ටඩී වලට ස්ටාර්ට් එකක් විදිහට පාවිච්චි කරන්න. එදෙන මොරාල් එකකින් පුළුවන් එයාට මුළු දවසම වුණත් එක ගැම්මට වැඩ කරන්න. මේ බෙනිෆිට් තුන තමයි උදේ නැගිටලා ස්ටඩී කරන කෙනෙකුට ලැබෙන සුපිරිම සුපිරි
වාසිතු. ඔයා උදේ නැගිටලා පාඩම් කරන කෙනෙක් නම් ඔයා ගොඩක් ෆෝකස් කරන්න ඕන කන්සෙප්ට් සබ්ජෙක්ට්ස් තියෙනවා. ෆිසික්ස් වගේ ගොඩක් සංකීර්ණ, කෙමිස්ට්‍රි වගේ ගොඩක් සංකීර්ණ ගැටලු විසඳන්න ඕන තර්කානුකූල විෂයන් දේම ස්ටඩී කරන කෙනෙක් උදේම පටන්. ඊට අමතරව ගැඹුරු සිද්ධාන්ත කොටස් ඕනම සබ්ජෙක්ට් එක. මේක මම කියන්නේ O level A level කැම්පස් ඉන්න ඕනම කෙනෙකුට ගැඹුරු සිද්ධාන්ත කොටසක් උදේම ස්ටඩී කරගන්න පුළුවන් නම් මේ කාලය ගොඩක් හොඳයි මේ වගේ සබ්ජෙක්ට්ස් වලට. රැට ස්ටඩී කරනවා කියන්නේ මොකක්ද? රැට ස්ටඩී කරනවා කියන්නේ හවස 6 7 8 9 වගේ වෙලාවල් වලට ස්ටඩී කරන එකට නෙමෙයි. මේකට අපි කියන්නේ අඩුම තරමේ පාන්දර 2වත් වෙනකන් ස්ටඩී කරන කෙනෙකුට තමයි අපි කියන්නේ රැට ස්ටඩී කරන කෙනෙක්. රැට ස්ටඩී කරන එකේ තියෙන ප්‍රධානතම වාසිය තමයි හරිම සංසුන් පරිසරයක එයාට ස්ටඩී කරන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ රැට ස්ටඩී කරන කෙනෙකුට ලැබෙන පළවෙනි සහ ප්‍රධානතම වාසිය. තමයි ලෝකෙම නිදි ඔයා විතරයි වැඩ කරන්නේ. මේ වාසිය රැට පාඩම් කරන කෙනෙකුට ස්ටඩී කරන කෙනෙකුට ලැබෙනවා. අංක 2 ක්‍රියේටිවිටි එක. රැට පාඩම් කරන කෙනෙකුට හොඳ ක්‍රියේටිවිටි එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මොකක්ද? එයා දවස පුරා ගොඩක් දේවල් දැකලා කරලා අහලා ඉන්න කෙනෙක් නිසා එයාගේ මොලේ ඇක්ටිවිටි එක මේවත් එක්ක පොඩ්ඩක් ගැට ගහනවා රැට වැඩ කරන්න යද්දි. ඒ නිසා එයාගේ ක්‍රියේටිවිටි එක එයාට අලුතින් හිතන්න පුළුවන් දේවල් දේම ස්ටඩී කරන කෙනෙකුට වඩා වෙනස්. හේතුව තමයි එයාට අලුත් දේවල් හිතන්න පුළුවන් වෙනවා රාත්‍රියේ පාඩම් කරද්දී එයා දවල් දවසේ ලබාගත්ත අත්දැකීම් එක්ක. මේකක් ගොඩක් වැදගත් රාත්‍රියේ පාඩම් කරන කෙනෙකුට. අංක 3 මෙමරි බූස්ට්. ගොඩක් රිසර්චර්ස්ලා හොයාගෙන තියෙනවා රිසර්ච් වලින් නින්දට කලින් ස්ටඩී කරන කෙනෙකුට ඒ ස්ටඩී කරන දේවල් ධාරණය වෙන්න නින්ද උපකාරී වෙනවා කියලා. උදාහරණයක් විදිහට ඔයා මොකක් හරි කන්සෙප්ට් එකක් ඔයාට අමාරු දෙයක් නින්දට කලින් ස්ටඩී කරලා නිදාගත්තොත් ඔයාට ඒක මෙමරයිස් කරගන්න. එහෙම නැත්නම් ඔයාට ඒක ලෝන් ටර්ම් මෙමරි එකට දාගන්න තියෙන chance එක ගොඩක් වැඩි කියලා ගොඩක් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ගොඩක් රිසර්චර්ස්ලා රෙකමන්ඩ් කරනවා ඔයා අමාරු කන්සෙප්ට් එකක් ඔයාට තියෙනවා නම් ඔයා නිදාගන්න කලින් ඒක ස්ටඩී කරන්න. රාත්‍රියේ ස්ටඩී කරන කෙනෙකුට රාත්‍රී කාලයේදී මේ වගේ සබ්ජෙක්ට් වලට වැඩි අවධානයක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. يعني ක්‍රියේටිවිටි පැත්තට තියෙන මොනවා හරි සබ්ජෙක්ට්ස් වලට ඔයාට අවධානය දෙන්න පුළුවන් නම්. අංක 2 පේපර්ස් කරන්න පුළුවන් නම් මේ රාත්‍රියේ ස්ටඩී කරන කෙනෙක් නම් ගොඩක් හොඳයි. ඊට අමතරව ඔයා මයින්ඩ්ස් මැප් හදන කෙනෙක් නම් ඔයා ෆ්ලෑෂ් කාඩ් හදන කෙනෙක් නම් ඔයා ෂෝට් නෝට් හදන කෙනෙක් නම් රාත්‍රී කාලය මේ වගේ දේවල් වලට භාවිතා කරන්න. උදේ වෙන්න පුළුවන් ඔයාට ස්ටඩී කරන්න හොඳටම පුළුවන්. රෑ වෙන්න පුළුවන් ඔයාට ස්ටඩී කරන්න හොඳටම පුළුවන්. මේක මම අර මුලින් කිව්වා වගේ ඔයාගේ සර්කෑඩියම් රිදම් එකත් එක්ක සම්පූර්ණයෙන්ම ගැට ගැහිලා තමයි තියෙන්නේ. මොකද්ද මේ සර්කෑඩියම් රිදම් එක කියන්නේ? අපි හැමෝගෙම මගේත් ඔයාගෙත් අපි හැමෝගෙම ඉන්ටර්නල් ක්ලොක් එකක් වැඩ කරනවා. ඔයා වැඩ කරන වෙලාව, ඔයා කන බොන වෙලාව කාලයක් තිස්සේ ඔයා ඇඟ පුරුදු කරලා තියෙන විදිහට අනුව ඔරලෝසු ක්ලොක් එකක් ඔයාගේ මොලේ ඔයාගේ ඇඟ ඇතුලේ තියෙනවා. නැගිටින වෙලාව, ඔයා නිදින වෙලාව, කන බොන දේවල් සේරම මෙයා රෙකෝඩ් කරලායි තියෙන්නේ. ඒ නිසා මේ ඉන්ටර්නල් ක්ලොක් එකට තමයි අපි කියන්නේ සර්කෑඩියම් රිදම් එක කියලා. මේක කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස්. ඔයාට නැචුරලිම ලැබිලා තියෙන ක්ලොක් එකේ විදිහට ඔයා ස්ටඩී කරන්න. ඔයා ෆයිට් කරන්න එපා කවුරුත් කියන දේවල් අහලා. උදේ තමයි පාඩම් කරන්න හොඳම. එහෙනම් ඔයා උදේට නැගිටලා පාඩම් කරන්න ඕනේ කියලා ඒකට ෆයිට් කරන්න එපා. ඒකෙදි ඔයා ෆේල් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා රැට නැගිටගෙන ඉන්න නිදි මරන්න බැරි කෙනෙක් නම් රැට තමයි හොඳටම පාඩම් කරන්න පුළුවන්. යාළුවෝ හොඳටම පාඩම් කරන්නේ රැට කියලා. රැට ස්ටඩී කරන්න ෆයිට් කරන්න එපා. ඒකෙදිත් ඔයා ෆේල් වෙනවා. එහෙනම් පළවෙනියටම කරන්න ඕනේ මොකද්ද? ඔයාගේ මේ ඉන්ටර්නල් ක්ලොක් එකේ ඔයාගේ බ්‍රේන් එකේ උපරිම එනර්ජි එක තියෙන වෙලාව ඔයා අඳුරා ගන්න ඕනේ. සමහරුන්ට උදේට පුළුවන්, සමහරුන්ට රැට පුළුවන්, සමහරුන්ට මේ දෙක අතර කාලයක් මේකට භාවිතා කරන්න. මේ ක්ලොක් එක ගැන අයිඩියා එකක් නැතිම කෙනෙක් ඉන්නවනම් එයාට
එයාගේ ක්ලොක් එක ගැන හොයාගන්න සරල ටිප් එකක් මං ඔයාලට කියලා දෙන්නම්. එකදි කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි මොනවා හරි කන්සෙප්ට් එකක් ඔයාලට ටිකක් තේරුම් ගන්න අමාරු. මොනවා හරි කන්සෙප්ට් එකක් එකම කන්සෙප්ට් එක උදේ දවල් රෑ කියන මේ කාලරාමු තුනේ ට්‍රයි කරලා බලන්න ස්ටඩී කරන්න. ට්‍රයි කරලා විතරක් මදි. ඔයා ස්ටඩී කරපුදේ නැවත මතක් කරන්න ට්‍රයි එකක් දෙන්න. කොලේක ලියන්න ට්‍රයි එකක් දෙන්න. ඒ ලියන ගමන් ඔයාට පුළුවන් පොඩි ස්කෝ එකක් දෙන්න. එකේ ඉඳලා 10ට යනකම් උදේ කරපු වැඩ ටිකට ඔයාට ෆීල් වෙන විදිහට ඔයාට පුළුවන් ලකුණු 5ක් හරි 4ක් හරි 3ක් හරි 9ක් හරි දෙන්න. දවල් වැඩ කරපු වෙලාවේදී ඔයාට ඔයා ඉගෙන ගත්ත දේවල් ෆීල් වෙන විදිහට ඔයාට ස්කෝ එකක් දෙන්න පුළුවන්. රෑ ඔයා ස්ටඩී කරපු ටිකට ඔයාට ස්කෝ එකක් දෙන්න පුළුවන්. ඊළඟට බලන්න ඔයා දීපු ස්කෝ වලින් හොඳටම ස්කෝ කරලා තියෙන්නේ රෑද උදේද දවල්ද කියලා. ඔයාට පුළුවන් ඔයාගේ ඉන්ටර්නල් ක්ලොක් එකේ බ්‍රේන් පවර් එක කොයි වෙලේද හොඳටම තියෙන්නේ කියලා අඳුරගන්න. එහෙම අඳුරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒ වෙලාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ වෙලාවත් එක්කම දිගටම ඔයාගේ ස්ටඩී වැඩ ටික කරගෙන යන්න. ඔයාගේ මොලේ එනර්ජි ලෙවල් එක පහළ යන වෙලාවල් තියෙනවා. අපි මේවට කියනවා නැචරල් ඩිප්ස් කියලා. ඒවා අඳුරගන්න පුළුවන් ලේසිම විදිහ තමයි ඔයාට කම්මැලි හිතෙන නිදිමත දැනෙන වෙලාවල් වල ඔයාගේ බ්‍රේන් එකේ එනර්ජි එක ගොඩක් අඩුයි. මේ වගේ දේවල් ගොඩක්ම වෙලාවට වෙන්නේ දවල්ට රෑට හොඳට කෑවට පස්සේ. මේ වගේ වෙලාවල් වලදී ඔයා ස්ටඩී කරන්න යන්න එපා. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. මේ නැචරල් ඩිප්ස් තියෙන වෙලාවල් වලදී ඔයාට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි නැප් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් එක්සර්සයිස් කරන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් පුළුවන් ඒ එනර්ජි ඒ කම්මැලිකම නැති කරලා දාලා බ්‍රේන් එකේ පවර් එක වැඩි කරගන්න. තව පොඩි දෙයක් මට ඔයාලට කියලා දෙන්න පුළුවන්. දවස් ඇතුළත මං හිතන විදිහට හොඳට ස්ටඩී කරන කෙනෙක් උදෙත් ස්ටඩී කරනවා පොඩ්ඩක්, දවලුත් ස්ටඩී කරනවා, රැටත් ටිකක් ස්ටඩී කරනවා. එහෙමනම් මේ වගේ ස්ටඩී කරන ප්ලෑන් එකක ඉන්න කෙනෙක් නම් ඔයා ට්‍රයි කරන්න. උදේට ටිකක් අමාරු සබ්ජෙක්ට් ස්ටඩී කරන්න. උදාහරණයක් විදියට ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට් අමාරු ගානක් දෙකක් හදලා ඒ ගාන දෙක හරියට හදාගෙන දවසම එනර්ජි එකෙන් වැඩ කරන්න පටන් ගන්න. ඔයා රෑ වෙද්දී ඔයාගේ ස්ටඩි ප්ලෑන් එකට දාගන්න රිවිව් කරන දේවල්, මයින්ඩ් මැප්ස් හදන දේවල් පේපර් වලට උත්තර ලියන්න. මේ විදිහට ඔයාගේ දවස ප්ලෑන් කරගත්තොත් ඔයා උදේ නැගිටින කෙනෙක් වුණත්, දවල් පාඩම් කරන කෙනෙක් වුණත්, රැට ස්ටඩි කරන කෙනෙක් වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ දේවල් හතර කරන කෙනෙක් නම්, මේ දේවල් හතරට පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට උදේ දවල් හවස කිසි ප්‍රශ්නයක් නැතුව සුපිරියටම ස්ටඩි කරගන්න පුළුවන්. එකකින් අංක 1 තමයි ඇක්ටිව් ලර්නින් වලට පුරුදු වෙන්න. වීඩියෝස් දාලා තියෙනවා ගිහිල්ලා බලන්න. ඒ වගේම ස්පේස් රිපිටේෂන් කියන එකට පුරුදු වෙනවා. නැවත නැවත මේක මගේ වීඩියෝස් වල කියලා තියෙනවා. මේක පුළුවන් නම් ඔයා ගොඩ. අංක 2 පැය 3 4 5 එක දිගට ස්ටඩි කරන්න යන්න එපා. ටයිම් බ්ලොක්ස් වල ස්ටඩි කරන්න. ඔය අලුත් කෙනෙක් නම්, බිගින කෙනෙක් නම් විනාඩි 25ක් බ්ලොක්ස් හදාගන්න. ඔය හොඳට ස්ටඩි කරන කෙනෙක් නම් විනාඩි 50ක් විතර ටයිම් බ්ලොක්ස් හදාගෙන ඒ බ්ලොක්ස් අතර පොඩි ඉන්ටර්වල් එකක් ගන්න. අංක 3 හොඳට වතුර බොන්න. ඔයා පාඩම් කරන්න. අන්තිම එක ඔයාට බාධා වෙන දේවල් පොඩ්ඩක් ඈත් කරලා තියාගන්න. ස්ටඩි කරන වෙලාවට ස්පෙෂලි ඔයාගේ ෆෝන් එක. ඔයා උදේ පාඩම් කරන කෙනෙක්ද, දවල් පාඩම් කරන කෙනෙක්ද, රෑ පාඩම් කරන කෙනෙක්ද කියලා ඔයා හොයාගත්තා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න. හැමදාම වගේ මේ දේවල් කියලා දෙන්නේ. මේ දේවල් වලින් ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන හැදෙන උන්ට හැදෙන්න. එහෙම නැති උන්ට ඉගෙන